අපේ යූත් ක්‍රවුඩ් එකට සෙට් වෙන තවත් හෙයාර් ස්ටයිල් එකක් ගැන කතා කරන්න අපි අදත් ආවා නිශාන්තව හම්බෙන්න. අපි නිශාන්තගෙන් අහමු අද මොකද කරන්න කියලා. නිශාන්ත අද අපි මොකද කරන්නේ? අපි අද ජෙන් කෙනෙක්ගේ හයිලයිට් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හයිලයිට් එක අපි හයිලයිට් කැප් එකක් පාවිච්චි කරලා හයිලයිට් එක කරගන්නේ කොහොමද? ඒක යට ගැලපෙන විදිහට කරගන්නේ කොහොමද කියලා තමයි අපි රයිට් අපි වැඩේ කරගෙන යන ගමන් කතා කරමු නිශාන්ත. අපි දැන් කොහොමද මේක පටන් ගන්නෙ? අපි නිශාන්ත කිව්වා කැප් එකක් පාවිච්චි කරලා තමයි හයිලයිට් එක කරන්න කියලා. ඔව් හයිලයිට් කැප් එකක් පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට අපි තව කෙනෙක් හවුල් කරගන්න වෙන අවස්ථාවල් එදෙනවා. ඉතින් තනියම මේක දාගන්න අමාරු හින්දා අපි හයිලයිට් කැප් එක මේ විදිහට ටිකක් තද වෙන්න දාගෙන පස්සේ අපිට ඕන මේ කලර් කරන්න අවශ්‍ය වෙන සෙක්ෂන්ස් ටික අපි හයිලයිට් නීඩල් එකක් මාර්ගයෙන් එළියට ගන්නවා. දැන් හයිලයිටර්ස් කිව්වම නිශාන්ත මේ හයිලයිට් ඒ කියන්නේ හයිලයිට් කරන්න පාවිච්චි කරන කලර්ස් වෙනම තියෙනවා. ඒ කියන්නේ ලයිට් කලර්ස් ඩාර්ක් කලර්ස් කියලා වෙන් වෙනවනේ. ඔව්. අපි ගොඩක් වෙලාවට හයිලයිට් එකක් කරනකොට අපි පාවිච්චි කරනවා ගොඩක් ලයිට් කලර්ස්. එයා බේස් කලර් එකත් එක්ක බලලා තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද එයාගේ මේ අපි හයිලයිට් කරන කලර් එක ඇරෙන්න එයාගේ ඉතුරු වෙන කොණ්ඩේ නැචරල් හෙයාර් එකේ කලර් එකට මැච් වෙන්න ඕන අපි දාන පාට. ඒ දෙක පාට දෙකක් නෙන්නේ. එතකොට අපි එයාගේ නැචරල් කලර් එකත් එක්ක මැච් වෙන කලර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් දැන් ඔක කරන ගමන් මට අහන්න හිතෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හැම වෙලේම අහන ප්‍රශ්නයක් තමයි දැන් අපි හරි බයයිනේ කොණ්ඩේට මුකුත් කරන්න. දැන් මේ හයිලයිටර්ස් එතකොට කලර්ස් ස්ට්‍රේට්නින් රීබෝන්ඩින් ඔය හැම දෙයක් කරාම අපේ කොණ්ඩේට යම් කිසි දෙයක් සිද්ධ වෙනවනේ. ඉතින් නිශාන්ත දැන් මේ කලර් එකක් කරගත්තාම අපේ කොණ්ඩේට වෙන හානිය අපි කොහොමද වළක්ව ගන්නේ? ඔව් ඒක හානියක් කිව්වම අපි ඉතින් කොණ්ඩේ කෙමිකල් ට්‍රීට්මන්ට් අපි මේකට කියන්නේ. ඉතින් කෙමිකල් ට්‍රීට්මන්ට් එකේදී සිදුවෙන කියුටිකල් ඩැමේජ් එකක් අවම කරගන්න උපක්‍රම තියෙනවා. සාමාන්‍යයෙන් අපි මොන කෙමිකල් එකක් පාවිච්චි කරත් හෙයාර් කලර් ස්ට්‍රේටින් පර්මින් මොන දේ පාවිච්චි කරත් අපිට ඒකේ ස්වාභාවික කොණ්ඩේ තත්ත්වය වෙනස් වෙනවා යම් විදිහකින්. එතකොට කියුටිකල් ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එතකොට අපි ඒක යථා තත්ත්වයට පත් කරගන්න හෙයාර් ට්‍රීට්මන්ට්ස් විවිධ හෙයාර් ට්‍රීට්මන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව විවිධ උපක්‍රම තියෙනවා. හිරු වලින් ආරක්ෂා කරගන්න ඕන විදිහට හෙයාර් වැක්ස් ස්ටයිලින් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට හිරු එළියට නිරාවරණය වුණාම මේ කලර් එක ඩැමේජ් වෙන්න පුළුවන් නේ? ඔව් කලර් ෆේඩ් වෙන්න පුළුවන්. එතකොට අපි මොකද ඒකට කරන්නේ? කියන්නේ ඒකට මොකක් හරි තියනවද අපි පාවිච්චි කරන ඔයිල්ස් අරග ට්‍රීට්මන්ට්ස් එහෙම තියනවද? ඔව් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හෙයාර් කලර් එකක් කරාම හෙයාර් කලර් එකේ දී හරි සහ වෙන කෙමිකල් වර්ග පාවිච්චි කරනකොට වෙන ඩැමේජ් එකේදී ওই ඩැමේජ් එක රිකවර් කරගන්න තමයි අපි පාවිච්චි කරන්නේ. හෙයාර් වැක්ස් පාවිච්චි කරන්න පුළුවන්. හෙයාර් වැක්ස් එකක් කලර් එක කරපු කොණ්ඩේ උඩින් හෙයාර් වැක්ස් එකක් ආලේප කරාම ඒක කෝටින් එකක් වෙනවා. එතකොට ඒක හිරු වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. එතකොට කලර් ෆේඩ් වෙන්න තියෙන ප්‍රමාණයදී ඊට අමතරව විශේෂයෙන්ම හෙයාර් කලර් කරාම කලර් ඉවරුණාට පස්සේ හෙයාර් after color shampoo after color conditioner ඒ කියන්නේ color protection shampoo conditioner පාවිච්චි කරන්න ඕන විශේෂයෙන්. එතකොට හෙයාර් කලර් එක දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්. දැන් අපි හෙයාර් කැප් එක through හෙයාර් එක එළියට අරන් ඉවරයි. තව එක ප්‍රශ්නයක් තියෙනවා නිශාන්ත අහන්න මට. දැන් හයිලයිට් එකක් කිව්වම සිංගල් කලර් එකක් විතරයිනේ පාවිච්චි කරන්නේ. දැන් මම හිතන්නේ සිංගල් කලර් එකක් විතරයි. අපිට මේකට කලර්ස් දෙක තුනක් යූස් කරන්න බැරිද? ඒ කියන්නේ half එතකොට එහෙම මොකක් හරි බෙදලා විදියක් හරි එහෙම නැත්නම් ග්ලැමර් ඉෆෙක්ට් එකක් ගන්න. ඔව් පුළුවන්. ක්ලයන්ට්ගේ අවශ්‍යතාවය හැටියට අපිට ඒක අමාරු කරගන්න පුළුවන්. අපිට එයාගේ අවශ්‍යතාවය හැටියට කලර්ස් දෙක තුනක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට කැප් එක අයින් කරාට පස්සේ ඒ කලර් එක කොණ්ඩේ තියෙන මේ නැචරල් හෙයාර් එක ඒ කලර්ස් ටික ඔක්කොම මැච් වෙනව නම් විතරයි කරන්න ඕනේ. නැත්නම් ඒක නගලපීමක් එන්න පුළුවන්. ඔව්. ඒත් අපි දැන් බ්ලොන්ඩ් පවුඩර් එක යූස් කරලා මේකේ තියෙන කලර් එක පොඩ්ඩක් අඩු කරගන්න යන්නේ අපේ නැචරල් හෙයාර් එකේ තියෙන නේ. ඔව්. රයිට් ඔන්න දැන් ප්‍රී ලයිට්නින් කලර් එක සෙට් වෙගෙන එනවා. සෙට් වෙගෙන එනවා නෙමෙයි සෙට් වෙලා තියෙනවා. නිශාන්ත අපි දැන් මොකද කරන්නේ? ඔව් දැන් අපි මේක දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට ඇවිල්ලා නම් බේස් එක හැදිලා නම් අපි දැන් මේක වොෂ් කරලා අයින් කරලා
මේකට උඩින් තමයි අපි දැන් මේ ලයිට් උනාට පස්සේ මේකට උඩින් තමයි අපි අවශ්‍ය වෙන වර්ණය දාගන්නේ. ප්‍රී ලයිටින් කලර් එක සෙට් කරගෙන ඉවරයි නිශාන්තනේ. දැන් අපි බ්ලොන්ඩ් කලර් එක යූස් කරන්නේ. අපි දැන් ඒක කොහොමද පටන් ගන්නේ? අපි ප්‍රී ලයිට්නින් hair එකට උඩින් දැන් අපි පාවිච්චි කරන බ්ලොන්ඩ් කලර් එක ඉස්සලා විදිහටම ඇප්ලයි කරගන්නවා. කරගත්තේ ප්‍රී ලයිට්නින් එකෙන් පස්සේ ඇප්ලයි කරගත්තේ මේ බ්ලොන්ඩ් කලර් එකේ කලර් chart එකේ තියෙනෙත් මේ වගේ පාටක්. ඉතින් අපි මේ පාට හරියට මේ මෙහාට අවිල්ල තියෙන. ඉතින් ඊට පස්සේ අපි වොෂ් එකෙන් පස්සේ මේ කොණ්ඩේ සෙට් කරගන්නවා අවශ්‍ය hair cut එක කරලා මෙයාගේ මූණට මැච් වෙන විදිහට අපි hair style එකක් දාගන්නවා. right මෙන්න මේ විදිහට තමයි final output එක තියෙන්නේ. ඔය කොට බලන්න. The storm is coming, my pockets keep telling me it's gonna shower. Call up my homies, it's on and popping the night cause it's meant to be ours. We keep a fadeaway shot cause we ballin' this partner. Right. Thank you very much Nishant අපිට අද ලස්සන hair style එකක් කියලා දුන්නාට. ඉතින් අපි next week එකේත් අනිවාර්යයෙන්ම නිශාන්තත් එක්ක සෙට් වෙලා ලස්සන hair style එකක් බලන්න එනවා. දිගට පින්න.